හරි. අදත් එහෙනම් පටන් ගමු. මං ඉතින් අදත් මේ උදේ නැගිට්ටා. ඊට පස්සේ ටී එකක් බීලා මූණ හොදලා එහෙම මේ උදේට කෑවා. ඉතින් උදේ කෑවට මං ඔම්ලට් එකක් හදාගත්තා. ඉතින් කොල්ලෙක් වුණත් මේ ඔම්ලට් එකක් වගේ හදාගන්න දැනගන්න ඕනේ. ඔම්ලට් එකක් විතරක් නෙවෙයි උයන්න එහෙම පුළුවන් වෙන්න ඕනේ. ඉතින් YouTube එකේ වන්තරම් වීඩියෝ තියෙනවා. මේ බලාගෙන ඕන කෑමක් හදන්න පුළුවන් ඉතින්. එතකොට මේ ගෙදර කවුරුත් උයන්න නැතුණොත් මේ තනියම හරි මොකක් හරි කෑමක් හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ ඒකෙන් පස්සේ මං අද මේ මං ස්පොට් බයි කරලා තියෙනවා. ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරනවනේ මම. ස්පොට් ට්‍රේඩින් වල මේ කොයින් වගේ බයි කරලා තියෙනවා. මේ හොඳම කොයින් තමයි මං සාමාන්‍ය ස්පොට් ට්‍රේඩ් කරන්නේ Ethereum, BNB, XRP වගේ. ඒ කොයින් තමයි මේ අද කලින් මේ බයි කරපු කොයින් වල මේ chart එක ටිකක් බැලුවා. ඊට පස්සේ මේ අදත් Ethereum උයි මේ XRP කොයින් වගේ බයි කරා. ඉතින් අර මේ ඒ වගේ අර හොඳ කොයින් වල ස්පොට් ට්‍රේඩින් කරද්දි මේ රිස්ක් එක අඩුයි අර වෙන ඒවලට වඩා. මේ ඒ වලින් මේ ලොන්ග් ටයිම් මේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ස්පොට් ට්‍රේඩින් කරලා. ඒක තමයි ඊට පස්සේ මම අර මගේ අර සිග්නල් සර්විස් එකක් කරනවානේ. ඒ ගෲප් එකටත් මෙසේජ් එකක් දැම්මා. ඔය මම බයි කරපු ස්පොට් ට්‍රේඩින් ගැන මේ පොඩි පෝස්ට් එකක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ක්‍රිප්ටෝ ට්‍රේඩින් ඉගෙන ගන්න කැමති නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. ඉතින් මේ ජොබ් එකක් කරන ගමන් වුණත් මේ හොඳයි ඉතින් අර වඩා තවත් ඉන්කම් එකකට යන්න මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන එක. ඉතින් මාත් මේ දැන් අර ජොබ් එකක් මේ ඉන්ටර්වයුව එකක් තියෙනවා මේ හෙට යන්න ඕනේ ඒකට. ඉතින් මාත් ඔය ජොබ් එකක් කරන ගාම තමයි මේ ට්‍රේඩින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැනට නම් මේ දැන්ට මං ගෙදර ඉඳන් ඔය ඔන්ලයින් බිස්නස් වගේ දේවල් කරේ ට්‍රේඩින්. ඉස්සරහට මේ අර ඉන්ටර්වියු එකකින් පස්සේ බලමු මේ ජොබ් එක බොහෝ විට සෙට් වෙන්න ඉඩ තියෙනවා. මේ මොකද මගේ රෑන්ක් එක එහෙම ඒ විභාගයක් ලියලා මේ ওই ජොබ් එක සෙට් වෙන රජයේ ජොබ් එක රෑන්ක් එක එහෙම උඩින් තිබ්බා. බොහෝ විට 99%ක්ම මේ chance එක තියෙනවා අහු වෙන්න. මේ බලමු අපි මේ හෙට ඉන්ටර්වියු එකට ගිහිල්ලා මේ මොකද වෙන්නේ කියලා. ඒ ඉන්ටර්වියු එකේදී නම් බලන්නේ මේ සහතික ටික විතරයි. අධ්‍යාපන සහතික තව සහතික වගේක් ගේන්න කියලා තිබ්බා. මේ සහතික ඔරිජිනල්ද කියලා බලන්නේ විතරයි ඉතින් ඉන්ටර්වියු එකේදී නම් කරන්නේ. ගිහින් බලන්න ඕනේ ඉතින්. හෙට දවල් තියෙන ඉන්ටර්වියු එක. ඉතින් දැන් මං දැන් ඒක අපි හිතමු ජොබ් එක සෙට් වුණා කියලා. එතකොට මං ජොබ් එක හුක් කරන ගමන් ට්‍රේඩින් කරන්නනේ. එතකොට සිග්නල් සර්විස් එකකුත් දෙනවා. එතකොට මේ දවස් 5 සතිය දවස් 5 ජොබ් එක යන්න ඕනේ. ඉතින් දවස් ඩේ ටයිම් එකේ මේ සාමාන්‍ය උදේ 8:00 4:00 වගේ ගිහිල්ලා ඊට පස්සේ හවස තමයි ට්‍රේඩින් කරන්න සිග්නල් දෙන්නයි. ඊට පස්සේ සෙන්සුරාදා ඉරිදා මේ මඩ ෆ්‍රී ට්‍රේඩින් කරන්න ඕන. ඊට පස්සේ මම මේ chat GPT එකෙන් ඇහුවා මේ ඒ වගේ ටයිම් එකක් තියෙන කෙනෙක්ට කියන්නේ මාසෙට රුපියල් 60000ක් හෝ ඊට වඩා වැටුපක් ලැබෙන සතියට දවස් 5ක් සඳුදා සිට සිකුරාදා දෙක් 8:30 4:30 වර්ක් ටයිම් එකක් තියෙන සෙනසුරාදා ඉරිදා අනිවාර්ය ලැබෙන රජයේ රැකියාවක් කරන ගමන් ක්‍රිප්ටෝ ස්පොට් ෆියුචර් ට්‍රේඩින් කරන ගමන් ක්‍රිප්ටෝ සිග්නල් දෙන පේඩ් ගෲප් එකකුත් කරන කෙනෙක්ට සාර්ථක වෙන්න උපදෙස් දෙන්න. ඉතින් මම මේ ඇහුවේ මේ සාමාන්‍ය මාසෙට රුපියල් 60000ක වගේ වැටුපක් ගන්න මේකේ සම්බන්ධ කරලා ඇහුවේ ප්‍රශ්නේ. ඊපස්සේ chat GPT උත්තර දීලා දෙන ඔයාගේ සිටුේෂන් එක බලද්දි රජයේ රැකියාව ප්ලස් ක්‍රිප්ටෝ ට්‍රේඩින් ප්ලස් පේඩ් සිග්නල් ගෲප් කියන්නේ රිස්ක් එකයි ස්ටැබිලිටි ස්කේලබිලිටි තුනම බැලන්ස් කරන්න පුළුවන් සෙටප් එකක්. සාර්ථක වෙන්න ක්ලියර් සිස්ටම් ඩිසිප්ලින් ට්‍රස්ට් මේ තුනම අත්‍යවශ්‍යයි. පහලින් ප්‍රැක්ටිකලි ෆලෝ කරන්න පුළුවන් උපදෙස් ටිකක් දානවා. රජයේ රැකියාව ගැන මුලින් කියන්නේ. ඒක තමයි ෆවුන්ඩේෂන් එක. රජයේ රැකියාවෙන් ලැබෙන වැටුප අපි කියන 60000 කියලා මාසෙට. ඒක තමයි දවසේ වියදම් කෑම වලට
තියෙන peace of mind කවර් කරන්න බේස් එක කියන්නේ මානසික නිදහසක් හම්බ වෙනවා ඉතින් මේ කෑම වලට අනිත් එදිනදා වැඩ වලට ඉතින් මේ වැටුප යූස් කරන්න පුළුවන්. අපි හිතුවත් මාසෙක 60000ක් ලැබෙනවා කියන්නේ මේ දවසට රුපියල් 2000ක් වගේනේ. ඒකට ලැබෙන්න ජොබ් එකේ මේ වැටුප ක්‍රිප්ටෝ ලෝසස් කවර් කරන්න හෝ ඕවර් රිස්ටේක් කරන්න භාවිතා කරන්න එපා. ඉතින් අර ජොබ් එකෙන් ලැබෙන වැටුප යූස් කරන්න එපා කියන ඔය රිස්ක් ලොස් එකක් කවර් කරන්න මේ ඒ වලට ක්‍රිප්ටෝ වලින් එන ක්‍රිප්ටෝ කැපිටල් එක වෙනම ඉන්විලොප් එකක් වශයෙන් ට්‍රීට් කරන්න. ඒ කියන්නේ ක්‍රිප්ටෝ වලට දාන කැපිටල් එක වෙනම එකක් විදිහට මේ මේන්ටේන් කරන්න කියලා කියන්නේ. ජොබ් එක තියෙන නිසා මට හදිසි ලෙස වින් කරන්න ඕන කියන ප්‍රෙෂර් එකෙන් ඔයා බේරනවා. දැන් ට්‍රේඩ් කරන ගොඩක් කට්ටියක තියෙන රික්මන් සල්ලි හොයන්නනේ. දැන් ඒකෙන් බේරෙන්න පුළුවන් ජොබ් එකක් කරන ගාම මේක කරමු. මොකද ට්‍රේඩින් වලින් විතරක් නෙවෙයි වල සල්ලි එන්නේ මේ ජොබ් එක අනිවාර්යයෙන් හම්බ වෙන එක. ඒ ස්ථිර මේ ගාණක් හම්බ වෙන මාසෙට. හැබැයි අර ජොබ් එකකුත් තියෙද්දි මේ එතකොට අර හදිසි මේ ඉක්බන් සල්ලි හොයන්න යන්න ඕන. ඉතින් මේ කාලයත් එක්ක හිමීට ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරලා සා සිග්නල් සර්විස් එක දීලා මේ සල්ලි හොයන්න පුළුවන්. ඊට පස්සේ දෙක ටයිම් මැනේජ්මන්ට් සමානයි රියල් පවර්. ඉතින් අර මෙහෙම රවුටින් එකක් තියෙන කෙනෙක්ට ටයිම් මැනේජ්මන්ට් එක මත තමයි එයාගේ මේ නියම ශක්තිය තියෙන්නේ. මොකද ජොබ් එකක් කරන ගාම කරද්දි ටයිම් එක මැනේජ් කරගන්න බෑ. ඔයාට තියෙන බිගස්ට් ඇසෙට් එක වීකෙන්ඩ් ප්ලස් ඉවිනිං කියන්නේ රජේ රැකියාවක් කරන නම් බොවිට සෙන්සුරාදා නිවාඩුයි ඊට පස්සේ හවස නිවාඩුයි. අනේ කාලේ තමයි මේ ලොකුම ඇසෙට් එක. ideal daily routing Monday to Friday. ඉතින් මේ උදේ 6 රෑ 7 ඒ කාලේ මේ ජොබ් එක වෙනුවෙන් ඉතින් ජොබ් එකට යන්න එන්න ලෑස්ති වෙන උදේ බැලුවොත් උදේ ලෑස්ති වෙන්න ඊට යන්න ජොබ් එක කරන තැනට යන්න ඊට පස්සේ ජොබ් එක ඉවරලා ගෙදර එන්න ඒ ටයිම් එක ඒතකොට උදේ 6 රෑ 7 එකට මේව කරන්න පුළුවන්. ඊට පස්සේ මේ 7න් පස්සේ තමයි අර සිග්නල් සර්විස් එක කරන්න ඕන සහ ට්‍රේඩ් කරන්න ඕන එන්ට්‍රීස් ගන්න එක්සිට් ගන්න ඒ ටයිම් එක මේව කරන්න පුළුවන්. සිග්නල් දෙන්න මම සිග්නල් සර්විස් එකක් කරන හින්දා මේ සිග්නල් හදලා දෙන්න එපා කට්ටියට. ඒව දෙන්න. ඊට පස්සේ ගෲප් එකේ කට්ටිය මොනවා හරි ප්‍රශ්න අහලා දෙනවා ඒගොල්ලොත් එක්ක මෙසේජ් කරන්න. ඊට පස්සේ මේක තියෙන ලයිව් ස්ක්‍රීන් ස්ටාර්ටින් වෙයිට් කරන්න. set and forget strategy develop කරන්න. අංක 3 spot සහ future trading. මේ දෙක අතර මේ හොඳ පැහැදිලි වෙන්කිරීමක් තියාගන්න ක්ලියර් සෙපරේෂන් එක. ස්පොට් ට්‍රේඩින් කියන්නේ මේ ලොන්ග් ටර්ම් මයින්ඩ්සෙට්. ඒ කියන්නේ ස්පොට් ට්‍රේඩින් කරන්නේ මේ අද ට්‍රේඩ් කරලා අද ප්‍රොෆිට් ගන්න එක ලොන්ග් ටර්ම්. දවස් කීපයක් සති කීපයක් මාස කීපයක්. මේ හැබැයි ප්‍රධානම අරමුණ වෙන්න ඕනේ කැපිටල් එක ප්‍රොටෙක්ට් කරගන්න එක. ඉතින් ඒකට මේ හොඳ ස්ට්‍රෝං කොයින් තමයි මේ ස්පොට් ට්‍රේඩ් කරන්න ඕනේ. සාමාන්‍ය BTC Ethereum ඔය හොඳ ටොප් altcoin නේවා සාමාන්‍ය XRP BNB වගේ ඒවා තමයි කරන්න. ෆියුචර් ට්‍රේඩින් කරද්දී ලෙවරේජ් එක වැඩි යූස් කරන්න එපා කියලා මේ chat GPT එකෙන් කියන්නේ 3ක් 5ක් 4 ගාණක් යූස් කරන්න කියලා. ඊට පස්සේ අර ස්ටොප් ලොස් එක අනිවාර්යෙන් තදින් ඒක ක්‍රියාත්මක කරන්න. මොකද ස්ටොප් ලොස් එක ඒක තමයි මේ ප්‍රධානම මේ රූල් එක භාවිතා කරන. ඒ ස්ටොප් ලොස් එක වෙනස් කරන්න හොඳ නැහැ. මේ කොච්චර ලොස් එකකට ගියත් ඒක බාර ගන්න ඕනේ. ස්ටොප් ලොස් හදන ලොස් එකක් ගිහිල්ලා ස්ටොප් ලොස් හදනොත් ඒක බාර ගන්න ඕනේ. ඩේලි ලොස් ලිමිට්. ඒ කියන්නේ මේ උපරිම ලොස් ලිමිට් එකක් තියාගන්න ඕන දවසට. ඊට වඩා එහා යන්න හොඳ නැහැ. paid signal group එක ෆියුචර්ස් ෆෝකස් නම්. ඒ කියන්නේ ෆියුචර් ට්‍රේඩින් වලට ෆෝකස් නම් අර මම සර්විස් ගෲප් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ සිග්නල් දෙන. ඔයා පර්සනලි සේම් රිස්ක් ෆලෝ කරන්න. කියන්නේ paid group එකේ සිග්නල් දෙද්දි මේ සේම් රිස්ක් එක ෆලෝ කරන්න කියලා කියනවා. අංක 4
ඊට පස්සේ කියනවා paid signal group එක ගැන. මෙතන තියෙන්නේ බිස්නස් එකක් නේ. ඒක බිස්නස් මයින්ඩ්සෙට් එකක් මේකට ඕනේ. මේක හොබි එකක් නෙවෙයි. මේක විනෝදාංශයක් නෙවෙයි. සර්විස් කියන්නේ බිස්නස් එකක්. අංක එක ට්‍රස්ට් එක බිල්ඩ් කරන්න. ෆික්ස්ඩ් ෆෝමැට් සිග්නල්ස්. ඒ කියන්නේ ඔයාගේ ෆික්ස්ඩ් වෙන්න ඕනේ සිග්නල් දෙන එක. ෆික්ස් ෆෝමැට් එකක් තියෙනවා. RR ක්ලියර්ලි මෙන්ෂන් කරන්න. ඒ රිස්ක් රිවෝඩ් මේක ක්ලියර්ලි මෙන්ෂන් කරන්න. දැන් මම අර සිග්නල් දෙද්දි දෙනවා මේ රේන්ජ් එකක් මාක් කරලා උපරිම ප්‍රොෆිට් එක උපරිම ලොස් එක කීයද කියලා. අනේ රේන්ජ් එක ඇතුළේ තමයි මේ ට්‍රේඩ් කරනවා කට්ටියට සිග්නල් එක දෙන්නේ. ඒ වගේ ලොස් එකක් ගියාම ඒක හයිඩ් කරන්න එපාලු. දැන් සමහර කට්ටිය ඉන්නවා මේ ඒගොල්ලෝ දිනන ඒවා විතරයිනේ වෙන්න. හැබැයි එහෙම බෑ ට්‍රේඩ් කරද්දී ලොස් වෙන්නත් වෙනවා. ඒවා හයිඩ් කරන්න එපාලු. ඒවා මේ පෙන්නන්න. monthly performance recap. ඒ කියන්නේ දැන් මාසයක් අන්තිමට මේ බලන්න මොකද මාසේ තත්ත්වය කොහොමද කියලා මේ දීපු සිග්නල් වල group එකේ members ලටත් ඒ ගැන ෂෙයා කරන්න පුළුවන්. අංක 2 professional boundaries. මේ ප්‍රොෆෙෂනල් බවුන්ඩරිස් ඕන වෙනවා මේ සිග්නල් සර්විස් එකක් දෙද්දී. guaranteed profit වචනය අවොයිඩ් කරන්න. guaranteed profit කියලා නෑ මේ ට්‍රේඩ් වල. අනිවාර්යෙන් ප්‍රොෆිට් වෙනවා කියලා නෑ. ලොස් වෙන්නත් පුළුවන්. ඕවර් සිග්නලින් නොකරන්න. ඒ කියන්නේ ඕනට වඩා සිග්නල් දෙන්නත් එපා. දැන් මම මේ දැනට දෙන්නේ සිග්නල් 5යි දෙන්නේ දවසට. මම අලුත් පැකේජ් එකක් හදුවා. රුපියල් 1000 ඉඳන් සිග්නල් සර්විස් එක මම ගන්නවා. 1000ගේ මාසෙට සිග්නල් මාසෙට නෙවෙයි දවසට සිග්නල් 3යි. එතකොට මාසයක් රුපියල් 1000යි. ඒකකට සර්විස් සිග්නල් ගන්න ඕන නම් පුළුවන් අපිත් එක්ක ජොයින් වෙන්න. මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp මැසේජ් එකක් දාන්න ওই නම්බරේට. ඊට පස්සේ මම මේ කොහොමද පැකේජ් වල ප්‍රයිසස් එහෙම කියන්න. ඊට පස්සේ emergency no signal days beforehand inform. ඒ දැන් හදිසියවත් දවසක මේ සිග්නල් දෙන්න බැරි නම් මොකක් හරි පෞද්ගලික වැඩක් හරි වෙලා තියෙනවා නම් මේ ඊට කලින් කියන්න මෙම්බර්ස්ලා අද සිග්නල් දෙන්න වෙන්නේ නැහැ. මේ එහෙම වුණොත් අමතර දවසක් ඔයගොල්ලන්ගේ මෙම්බර්ෂිප් එකට ඇඩ් කරන්නම් කියලා මේ කියන්න පුළුවන්. ඉතින් අපේ තියෙන මේ මෙම්බර්ෂිප් දැන් පැකේජ් තියෙන රුපියල් 18 එකක් තියෙන එක තමයි අඩුම එක. ඊට පස්සේ මාස 4ක් මේවා සිග්නල් ගන්නවා නම් සිග්නල් වලට අමතරව මම ට්‍රේඩ් කරන ටිප්ස් එහෙම කියලා දෙනවා. 4000යි මාස 4ටම. එතකොට මාසෙට වැඩෙන රුපියල් 1000ක් විතරනේ. මෙච්චර අඩුවට කවුරුවත් දෙන්නේ නැහැ. ඉතින් මේ ඔයගොල්ලන්ට අපිත් එක්ක එකතු වුණොත් මේ අඩුවට ගන්න පුළුවන්. මාස 4ටම 4000යි. ඉතින් හරියට සිග්නල් එකක් සිග්නල් එකකට ට්‍රේඩ් එකක් දාගත්තොත් ඉතින් මේ මාස 4ම ගන්න කවර ගන්න පුළුවන් එක ට්‍රේඩ් එක. මාස 8ට මාස 8 එක තියෙනවා 8000යි. අවුරුදු දෙක තියෙන 12000යි. තුන එකක් ගන්න පුළුවන්. මේ නම්බරේට මැසේජ් එකක් දාන්න මම එවන්න විස්තර. ඊට පස්සේ මේ ට්‍රස්ට් එක තමයි වැදගත්. කෙටි කාලේ නම් මේ ප්‍රොෆිට් වල වඩා සිග්නල් සර්විස් එකක් දෙනවා නම් මේ විශ්වාසය තමයි වැදගත් වෙන්නේ. දැන් ඕනම බිස්නස් එකක එහෙමයි. ඉතින් විශ්වාසයෙන් වැදගත් වෙන්නේ. විශ්වාසය බිල්ඩ් කරගන්න මේ තමයි කටයුතු කරන්න. අංක 5 capital allocation rule very important. example. එතකොට මේ අර වගේ ජොබ් එකක් කරන කෙනෙක්ට 60ක් තමයි ස්පොට් මේ ට්‍රේඩින් වල තියාගන්න ඕනේ. ඒ කියන්නේ ට්‍රේඩ් කරන තියාගෙන කැපිටල් එකේ 30ක් තමයි ෆියුචර් ට්‍රේඩින්. ඊට පස්සේ 10ක් high risk experiments. ඒ කියන්නේ මොනවා එක්ස්පෙරිමන්ට් කියන්නේ මේ අත්හදා බැලීම් වගේ වලට. ඒ වලට 10ක් තියාගන්න. high risk එකක් දෙන මේ කොයින් එහෙම තියෙනවා සමහර. ඒ වගේ වල මේ ට්‍රේඩ් කරන තියාගන්න පුළුවන් 10ක්. يعني ලොස් තුනක් කවන්නේ නැති ගන්න. සිග්නල් ගෲප් ප්‍රොෆිට් සමානයි separate account. මේක පර්සනල් ට්‍රේඩින් එකට මිස් කරන්න එපා. ආදාය සිග්නල් සර්විස් එකෙන් එනවනේ ඉන්කම් එක. ඒක මේ ට්‍රේඩින් වලට මිස් කරන්න එපා. දැන් ඔයා ට්‍රේඩින් කරන්න ඔල්රෙඩි මේ කැපිටල් එකක් තියන් ඉන්න. සිග්නල් සර්විස් එකෙන් එන මේ ආදායම වෙනම තියාගන්න. අංක 6 legal mental safety Sri Lankan context. government job ethics violate වෙන විදියට promises නොකරන්න. ඒ කියන්නේ දැන් ඔයා ජොබ් එකයි මේ ට්‍රේඩින් කියන එකයි පටලව ගන්න එපා කියලා කියන්නේ. ඒකේ මේ තියෙන ඒවා යූස් කරන්න එපාලු මේ ට්‍රේඩින් වල. දැන් ඔයාලට පුළුවන් මේ ජොබ් එකේ WhatsApp group වලට එහෙම
සෙට් වෙන්න වෙන්නේ වර්ක් කරන කම්පැනි එකේ ආයතනේ. එතකොට ඔයාලට මං කියන්නේ අර WhatsApp numbers දෙකක් තියාගත්තා නම් ලේසි. බිස්නස් වලට වෙනම නම්බරයක්. ඊට පස්සේ මේ පර්සනල් ඔය වැඩවලට මේ ඒ වලට වෙනම නම්බරයක් තියාගත්තා නම් හරි. මේ paid group එක education plus signal service ලෙස පොසිෂන් කරනවා. ඔව් දැන් අපි සිග්නල් විතරක් නෙවෙයි අර 1000 එකේ තමයි සිග්නල් දෙන්නේ. ඊට පස්සේ 4000 8000 12000 ඒවල මේ සිග්නල් වලට අමතරව ට්‍රේඩ් කරන විදිය මම පර්සනලි යූස් කරන මෙතඩ් එක. ඒවත් කියලා දෙනවා. දැන් මුලින් නම් ට්‍රේඩින් පටන් ගන්න කෙනෙක්ට උනත් මේ අපිත් එක්ක එකතු වෙලා මේ පටන් ගන්න පුළුවන්. මං කියලා දෙනවා. නම් ටිකක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මගෙත් මේ අවුරුද්දකට වැඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ට්‍රේඩ් කරලා මේ මගේ එක්ස්පීරියන්ස් එක මම ඔයාලට ෂෙයා කරනවා. ඒකෙදි mental side win streak ego control loss streak trade size reduce. ඒ කියන්නේ එක දිගට මේ ප්‍රොෆිට් කරන්ම යනවනම් දැන් මම දවසට සිග්නල් එකයි දාන්නේ. හරි සිග්නල් එකකට ට්‍රේඩ් කරන්නේ ෆියුචර්. එතකොට ඔය දිගටම මේ වින් මෙන්ටැලිටි එකේම ඉන්නවනම් එතකොට මේ ඊගෝ එක වැඩි වෙනවා වගේ. මමත් ඒ කියන්නේ මට දැන් ගේමක් නැහැ. ඒ වගේ ලෙවල් එකකට එනවා ට්‍රේඩ් කරන් යද්දී හරිද. මේ ට්‍රේඩින් ගේමක් නැහැ. ඒ වුණාට මේ ලොකු ලොස් එකක් වදින්න පුළුවන්ම ගිහිල්ලා හරි. අර ඊගෝ එක කන්ට්‍රෝල් නොකරගත්තොත් දැන් සමහරවිට ඔයා මේ එක දිගටම වින් කරද්දී හිතන්න පුළුවන් මම වැඩි ගාණක් දානවා. වැඩි ගාණක් දාලා ඒකම ලොස් වුණා. එතකොට අර කාලයක් තිස්සේම ප්‍රොෆිට් කරන් ආපුවත් නැති වෙන්න පුළුවන් එක ට්‍රේඩ් එක. මේකයි කියන්නේ. ලොස් එකක් වෙද්දිත් එහෙම. ලොස් එක දිගටම දවස් ගාණක් වෙද්දි මේ ඔයා යොදවන සයිස් එක අඩු කරන්න. ඒ කියන්නේ මාජින් එක අඩු කරන්න පුළුවන්. ට්‍රේඩ් සයිස් එක කියන්නේ. burn out out 1-2 days market off. burn out ඔක ලොස් එකක් වගේ සීන් එක මං හිතන්නේ. ඒකේ සිංහල වචනේ මන් දන්නේ නැහැ හරියට. අංක 7 long term vision most people miss this. දැන් ජොබ් එකකුයි ට්‍රේඩින් කරන කෙනෙක්ට මේ long term vision එකක් තියෙනවා. ඔයාගේ ultimate goal එක විය යුත්තේ daily signal නෙමෙයි. system plus brand plus automation. ඒ කියන්නේ ඔයා system එකක් හදන්න. ඕක තමයි මේ අර කියන්නේ system එකක් තියෙන්න ඕනේ කියලා ඕනම කෙනෙක්ට දිනුනේ. ඒ කියන්නේ ඔයා වැඩ නොකරත් සල්ලි එන ක්‍රමයක් තියෙනවා. system plus brand එකත් හොඳට හදා ගන්න ඕනේ. automation ඒක automatic කරන්න පුළුවන් manual කරනවට වඩා automation මේ බවට පත් කරගන්න පුළුවන් නම් හොඳයි. future path telegram bot signal මේ future අනාගතයේදී කරන්නත් උපදෙස් දෙනවා. educational content YouTube PDF YouTube channel එක දැන් මගේ channel එක තියෙනවනේ. channel එක හරහා මේ educational දේවල් share කරන්න පුළුවන් මේ trading ගැන. ඒ වගේම online සල්ලි හොයන හැටි ගැන. ඉතින් උපදෙස් දෙන්න මට. ඒක PDF එකක් වගේ හදලා විකුණන්න පුළුවන්. copy trading carefully. copy trading ගැන මම වැඩි දන්නේ නැහැ මේ දැනට. ඊට පස්සේ අන්තිම සාරාංශයක් විදිහට දෙනවා. සරලව කියනවා නම් ඔයාලට සාර්ථක වෙන්න තියෙන්නේ already 70%ක්. අඩු වෙන්නේ discipline, risk control, professional consistency. 70%ම සාර්ථක වෙන්න chance එක තියෙනවලු. 30ක් මේ ඉතුරු 30 හදා ගන්න නම් discipline එක ඕනේ. risk control එක, professional consistency එක maintain කරන්න ඕනේ. ඊට පස්සේ සජෙෂන් වගේක් දීලා තියෙනවා මේ අද කතා කරේ මේ ජොබ් එකක් කරන ගාම මේ ට්‍රේඩින් කරලා වගේ සර්විස් සිග්නල් සර්විස් එකක් දෙන කෙනෙක්ට මේ සාර්ථක වෙන්න උපදෙස් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අහන කට්ටිය ජොබ් එකක් කරන ගාම මේ ට්‍රේඩින් කරන්න හරි දැනට කරනවා හරි කරන්න බලාපොරොත්තු වෙනවනම් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න මොකක් හරි ඔයගොල්ලෝ හිතන දේවල් ගැන. ඒ වගේ කතා කරන්න ඉදිරියේදී කතා කරන්න ඕන දේවල් ගැන කමෙන්ට් එකක් දාන්න. අපේ මේ channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එක තියෙන follow කරන්න. ඒ වගේ TikTok ඉන්නවා අපි TikTok එක follow කරන්න. ඉතින් අර කලින් කිව්වා වගේ මේ ක්‍රිප්ටෝ ඉගෙන ගන්න හරි සිග්නල් සර්විස් එකට එකතු වෙන්න කැමති කට්ටිය මේ
මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර එක තියෙනවා නැත්නම් මම දැනුත් කියන්න WhatsApp නම්බරේ 077 820 533 4 නම්බර එකට මැසේජ් එකක් දාන්න ඊට පස්සේ මම විස්තර දෙන්නම්. ඒවා මේ ජොබ් එකක් කරන ගාම මේ හැමදාම කියන්නේ ඉතින් ජොබ් එකේ ඉන්කම් එකෙන් පුළුවන් ඉතින් ලංකාවේ හැටියට මේ සාමාන්‍ය කාලා බීලා ඉන්න ප්‍රමාණවත් ඉතින් හම්බෙන ජොබ් එක 60000ක් හම්බෙනවා කියන මාසෙට 60000න් කාලා බීලා ඉන්න පුළුවන්. ඊට එහා ගිහපු දේවල් ඉතින් හීන ඒ වලට යන්න ඕන නම් ඉතින් මොකක් හරි අමතර ඉන්කම් එකක් ඕනේ. ඉතින් එහෙම කට්ටියට පුළුවන් මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් පටන් ගන්න. ඉතින් අපිත් එක්ක එකතු වුණොත් මේ වල පටන් ගන්න පුළුවන්. මම කියලා දෙන්නම් මේ කොහොමද කරන්න කියලා. මාත් පර්සනලි කරන නිසා කියන්නේ මේකේ මැච් එකක් ගහන්න පුළුවන්. හැබැයි මේ රිස්ක් එක තියෙනවා. ඒක මැනේජ් කරන් කරොත් මැච් එකක් ගහන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ජොබ් එකේ ඉන්කම් එකෙන් ඔය කෑම් බීම වගේ දේවල් වලට වියදම් කරලා දිනදා වියදම් වලට වෙන් කරලා ඉතින් තල ලොකු හීන තියෙනවා වාහනයක් ගන්න මේ ගෙයක් හදන්න ට්‍රැවල් කරන්න පවුලේ අයත් එක්ක මේ කොහේ හරි යන්න කෑමකට යන්න සතිය දෙක සැරයක් මේ ඩ්‍රීම් තියෙනවා නම් ඉතින් මේ අමතර ඉන්කම් එකක් ඕන මොකද ජොබ් එකේ ඉන්කම් එකෙන් කරන්න බෑනේ ඒවා ක්‍රිප්ටෝ ට්‍රේඩින් විතර නෙවෙයි ඕනම මේ මොකක් හරි බිස්නස් එකක් හරි පාර්ට් ටයිම් මොකක් හරි කරන්න ඕන ඉතින් මේ ලංකාවේ විදියට ජීවත් වෙන්න ඉතින් මාසෙට රුපියල් 1,50,000ක් ලක්ෂ 3ක් අතර මේ රේන්ජ් එක මේ වට හොයන්න පුළුවන් නම් මේ ලංකාවේ විදියට මේ කම්ෆර්ටබල් විදියට ඉන්න පුළුවන්. හරිද? මේ කියන්නේ හොඳ කාලා බීලා මේ පොඩ්ඩක් එන්ජොයි කරලා මොන හරි වාහනයක් වගේ අරගෙන ඉන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ ඒ වගේ අමතර ඉන්කම් එකක් තියෙනවා නම් අර ජොබ් එකට මතම මේ යැපෙන්න ඕනේ නැහැ. දැන් සමහර කට්ටිය ඊළඟ මාසේ පඩි එනකම් ඉන්න මේ පේ චෙක් එක එනකම් එහෙම ඉන්න ඕනේ නැහැ. ඒකට ජොබ් එකත් මේ නිදාසේ කරන් යන්න පුළුවන්. මොකද ඔයාලට අමතර ඉන්කම් එනවනේ තව මාර්ගවලින්. ජොබ් එකත් කරන්න. ආ ජොබ් එකයි බිස්නස්ුයි පටලවා ගන්න එපා. ජොබ් එක කරන වෙලාවට ජොබ් එක කරන්න. ඒකට ෆුල් ફોකස් එක උනන්දුව දීලා හරියට මිනිස්සුන්ට මොකක් හරි සර්විස් එකක් දෙන ජොබ් එකක් යන්න. මේ දැන් රජයේ ආයතනයක නම් මිනිස්සු වෙනවනේ වැඩ කරගන්න. ඒ මිනිස්සුන්ට මේ සුහදව මේ වැඩ කරලා දෙන්න. මේ ඔෆිස් එකේ වැඩ කරන මිනිස්සුත් එක්ක සුහදව ඉන්න. එහෙම ඉන්න ඉතින් අර අමතර ඉන්කම් එකක් ඇද්දි ඔයාලට අර ඒ නිදහස ඇති වෙනවා. ස්ට්‍රෙස් එක අඩු වෙන එතකොට. අන්න ඒකයි මම කියන්නේ ඉතින්. අමතර ඉන්කම් එකක් ඕනේ කියලා හැමෝටම. ඉන්වෙස්ට්මන්ට් එකක් හරි කරන්න ඕනේ ඉතින් හැමෝම. හරියට ඉගෙන ගන්න ඕනේ මුලින් මේ දේවල් කරන්න කලින්. ඔය එක එක ස්කෑම් වලට අහු වෙන්නේ නැතුව මේ හරි දෙයක් ඉගෙන ගන්න ඕනේ. අදත් විනාඩි 23ක් විතර කතා කරලා තියෙනවා දැනට මේ. ඉතින් මේ වගේ දේවල් තමයි අපේ YouTube channel එකේ Facebook page එකේ කතා කරන්නේ ඉතින් අපේ මේවත් එක්ක ඉතින් එකතු වෙන්න කැමති කට්ටිය ජීවිතය හදාගන්න ඉස්සරහට යන්න කැමති කට්ටිය ඉතින් මට පුළුවන් උපදෙසක් දෙනවා මම හැමදේම දන්නේ මම දන්න දේවල් ෂෙයා කරනවා ඉතින් මේ දේවල් නොමිලේම ගන්න පුළුවන් අපේ YouTube channel එක subscribe කරොත් එහෙනම් එකතු වෙලාම ඉන්න මේ ජයවා මොකක්වත් ඔය මොකුත් බාධක එනවා ඉතින් හැමෝටම ජීවත් වෙද්දි දැන් මට උනත් එනවා මානසිකව මේ වැටෙන කාලවල එනවා එහෙම තමයි ඉතින් මේ දේවල් වලට මුහුණ දෙන්න ඕනේ ඉතින් ඒ දේවල් වලින් පැනලා යන්න බෑනේ දුකක් එනවා නම් ඒ දුක හරහා යන්න ඕනේ දුකක් එන දේ මේ පාස් කළා පැනලා යන්න බෑනේ ඒ වලට මුහුණ දෙන්න ඕනේ ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ එහෙනම් ඉතින් ඕන ප්‍රශ්නයක් තිබ්බම මට පර්සනලි හරි මැසේජ් එකක් දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එකට මම පුළුවන් උපදෙසක් දෙන්නම් මට පුළුවන් විදිහට මම හැමදේම දන්නේ මට දෙන්න පුළුවන් උපදෙසක් තියෙනවා නම් දෙන්න එහෙනම් ජය වේවා සතුටින් ඉන්න මේ මොන බාධාවක් මේ ඒවලට මුහුණ දෙන්න ජීවත් වෙන්න එච්චරයි කියන්න තියෙන්නේ සතුටින් පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න දුක හිතන අවස්ථාවලට මුහුණ දීලා මේ දේවල් මේ වැඩි හිතන්න යන්න එපා මේ ස්ට්‍රෙස් ගන්න වෙනවා ඉතින් දුකක් ආවම ඒ දේවල් වෙනවා ස්ට්‍රෙස් වෙනවා ඒවා වෙනවා ලෙඩ හැදෙනවා ඉතින් ඔහොම තමයි ජීවිතය කියන්නේ එහෙනම් මේ අපි කතා කරමු තව වීඩියෝ එකකින් මේ එහෙනම් අද සමු ගන්නවා බුදු සරණයි